අරුලක්ෂිර උණවටන මම සමග ඉන්නේ නීතිඥ අජිත් බන්දුල මහතා. අද අපි ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. ජනාධිපතිතුමාට මේ විනිසුරුවරු දූර කාලය සම්බන්ධව අද වෙනකොට සමාජයේ විශාල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධව නීති සංගමයක් මීට පෙර දිනයකට පමණ පෙර ජනාධිපතිතුමා හම්බෙලා තියෙනවා. නමුත් එතෙන්දී අපිට දැනගන්න අපිට තේරිච්ච විදිහට නීති සංගමයේ මේ ආණ්ඩුක ව්‍යවස්ථාවට මේ පනත ගැටෙන ආකාරය සහ ආණ්ඩුක ව්‍යවස්ථා විරෝධීභාවය පිළිබඳ පැහැදිලි කිරීමක් කළා කියන එක අපිට දැනගන්න ලැබුණ නැහැ. එතෙන්දී මේ වෙනකොට ආණ්ඩුක ව්‍යවස්ථාවේ එකිනෙක පටහැනි ව්‍යවස්ථා කීපයක් තියෙනවා. 83 ආ ව්‍යවස්ථාවේ කියනවා ජනාධිපති දූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය අඩු කිරීම සඳහා ජනවචනයක් යන්න ඕනේ කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන වෙනත් ආකාරයක්. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනාධිපති දූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා වැඩි කරන සංශෝධන විතරයි ජනවචනයක් යන්න ඕනේ. නමුත් සිංහල භාෂාවෙන් තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනාධිපති දූර කාලය සහ පාර්ලිමේන්තු කාලය අඩු කරන වඩා ජනවචනයක් යන්න ඕනේ බව සංශෝධන වල ජනවචන යා යුතු බව. නමුත් 2015 දී මෙම ගැටලුව ඇති වූ අවස්ථාවේ 2015 19 සංශෝධනයේ ගෙනාපු අවස්ථාවේ ශ්‍රේෂ්ඨ ඉදිරිපත් වූ නීතිඥවරුන් කරුණු දක්වන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙන් වූ ආණ්ඩුක ව්‍යවස්ථාව ඇසුරෙන් එතෙන්දී ජනාධිපති දූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5කට අඩු කරනු ලැබුවේ ඉංග්‍රීසි භාෂාවෙන් වූ ආණ්ඩුක ව්‍යවස්ථාව පෙන්වලා ශ්‍රේෂ්ඨ ඉදිරිපත් කිරීම මගින්. නමුත් මෙතෙන්දී මේ විනිසුරු දූර කාලය සම්බන්ධව සංශෝධනයේදී වැදගත් වෙන්නේ එවකට කතානායකවරු එනම් 1978 ආණ්ඩුක ව්‍යවස්ථාව පනවන සමයේ 1978 ආණ්ඩුක ව්‍යවස්ථාව පනවනු ලැබුවේ 1972 ආණ්ඩුක ව්‍යවස්ථාව යටතේ 1972 ආණ්ඩුක ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙනවා නීති පැනවීමේ භාෂාව සිංහල භාෂාව කියලා. එහෙනම් ආණ්ඩුක ව්‍යවස්ථාවේ බලාත්මක වෙන සිංහල භාෂාවෙන් වූ ආණ්ඩුක ව්‍යවස්ථාව එම ව්‍යවස්ථාව ඇසුරෙන් බැලුවහම මේ ජනාධිපති දූර කාලයයි පාර්ලිමේන්තුව පවත්නා කාලය අඩු කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂා ව්‍යවස්ථාවෙන් නිසා. එහි බරපතල පරස්පරතාවයක් වර්තමාන ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා. එනම් 83 ආ ව්‍යවස්ථාවත් ජනාධිපති දූර කාලයට සහ පාර්ලිමේන්තු පවත්නා කාලයට අදාළ ව්‍යවස්ථාවල තියෙන පටහැනිතාවය මෙම විනිසුරුවරුන්ගේ දූර කාලයට අදාළව ආණ්ඩුක සංශෝධනයේ අවස්ථාවේදී ඉතාමත් බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා මේ ආණ්ඩුක ව්‍යවස්ථාව කූලභාවී පිළිබඳ ශ්‍රේෂ්ඨාදී කරුණු දක්වනකොට. මොකද 83 ව්‍යවස්ථාවේ දැක්වෙනවා ව්‍යවස්ථා 12ක්. එම ව්‍යවස්ථා 12න් ව්‍යවස්ථා 9ක් පමණයි දැන් ස්ථිරව තියෙන්නේ. අනිත් ව්‍යවස්ථා 3 එනම් 62 දෙක ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරයාගේ දූර කාලයට අදාළ ව්‍යවස්ථා අතර දැන් තිබෙන පරස්පරතාවය නිසා මෙම ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ අනිවාර්යයෙන්ම ජනවිචාරණයක් යා යුතු තත්ත්වයක් තියෙනවා. නමුත් මෙම සංකීර්ණ නීති කරුණු ජනාධිපතිතුමා වෙත නීති සංගමයේ විසින් ඉදිරිපත් කළ බවක් අපිට දැනගන්න ලැබුණේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාට සත්‍ය නිවැරදි නීතිමය කරුණු අනාවරණය කිරීම නීතිඥවරු වශයෙන් අපගේ යුතුයකම් වෙනවා. එම කරුණු තමයි අද දින ජනාධිපති ලේකම් කාර්යාලයට එහි නීති අංශයට අවධානය යොමු කිරීම සඳහා සහ ජනාධිපතිතුමාට අවධානය යොමු කිරීම සඳහා මෙම කරුණු ඇතුළත් සම්පූර්ණ ලියවිලි ටික අද ජනාධිපති කාර්යාලයට අද දින අපි ඉදිරිපත් කරනු ලැබුවා. ඒක සම්පූර්ණයෙන්ම තනතුරු ආයත් කරනවා. මම නීතිඥ අරුල්ලක්ෂිර උණවටුන මගේ සමග අද පැමිණියේ නීතිඥ අජිත් බන්දුල මහතා.